හැමෝටම සුබ දවසක් මගේ යාළුවන්ට. ඉතින් කොහොමද ඔයගොල්ලන්ට හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් වෙනදා වගේම සුපුරුදු විදිහට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකේ මේ වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකේ මම හදන්නේ රැට කන්න ඉන්දියාප්ප හදන්න. ඔයගොල්ලෝ ඉතින් දැන් වීඩියෝ එකේ thumbnail එක දකින්නකොටම එහෙම නැත්නම් වීඩියෝ එක පටන් ගන්නකොටම දකින්න ඇති මම මොනවද හදන්න යන්නේ කියලා. ඔව් මම අද ඉන්දියාප්ප හදන්න යන්නේ. උග දවසකින් මේ දවස්වල කියන්නේ අර උදේ 6ට ගිහලා හවස 6ට ගෙදර එන නිසා ඇත්තටම එහෙම කෑමක් හදන්න වෙලාවක් නැහැ. අද නිවාඩු නිසා මට හිතුණා ඉතින් ඉන්දියාප්ප ටිකක් හදන්න ඕන කියලා. ඉතින් මම මේ හදන්නේ කියන්නේ රැ වෙන්න කලින් නිදහසේ හදලා කියන්නේ හදන කෑමක් නිදහසේ හදලා රැ වෙලා පොඩ්ඩක් කර නිදහසේ ඉන්න. ඉතින් ওই විදිහට ඉන්දියාප්ප වලට වමනා කරන්න පිටි ටික අනා ගන්න තමයි හදන්නේ. මම ඇත්තටම ඉන්දියාප්ප හදන්න කලින් දැනගෙන හිටියේ නැහැ. අපේ බබා ප්‍රී ස්කූල් යන්න පටන් ගත්තට පස්සේ ප්‍රී ස්කූල් එකේ මෙනු එකක් දෙනවනේ ඒගොල්ලන්ට ගෙනියන්න ඕන මේ කෑම කියලා. ඉතින් ඊට පස්සේ අපිට අඟහරුවාදා තිබුණේ ඉන්දියාප්ප ගෙනියන්න. ඊට පස්සේ මම එතන හිටපු අක්කා කෙනෙකුට කිව්වා අක්කේ මම ඉන්දියාප්ප හදන්න දන්නේ කොහොමද ඉන්දියාප්ප හදන්නේ කියලා. මම හිතාගෙන හිටියේ ඇත්තටම ලොකු වැඩ ගොඩක් කරන්න ඇති ඉන්දියාප්ප හදන්න කියලා. ඊට පස්සේ අක්කා මට කිව්වා ඉන්දියාප්ප හදන්න එච්චර වැඩ ගොඩක් කරන්න ඕනේ නැහැ. ඉන්දියාප්ප පිටි පැකට් එක ඇල්ල අතරින් අනලා මේ ලුණු ටිකක් දාලා මිරිකන්න. එතකොට ඉන්දියාප්ප හදන්න පුළුවන් කියලා. එදා ඉඳලා මට සුපිරියට දැන් ඉන්දියාප්ප හදන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ඒ කතාව කිව්වම මම මේ හදන්නේ ඉන්දියාප්ප පිටි කනලා පැත්තකින් තියලා ඉන්දියාප්ප කන්න වමනා කරන හොදියකට චිකන් හොදිය එකක් හදාගන්න. ඉතින් මම අද අපි චිකන් ගත්තේ ගෙවල් ගාව කඩෙන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වගේ හැම අයින් කරන්න ඕන. මේ සාමාන්‍යයෙන් මම කුකුල් මස් විතරයි කන්නේ. ඒ කණේ කුකුල් මසලත් හැමනම් අයින් කරලා අනිවාර්යයෙන්ම කන්නේ. මේ ෆ්‍රෙෂ් චිකන් ගත්තා නම් මේ හැම නැතුව අපිට ගන්න තිබුණා. මේ ගෙවල් ගාව කඩෙන් ගත්ත නිසා ඉතින් ඒ වගේ හැම තියෙනවා. ඒවා අයින් කරන්න තමයි ඇත්තටම හුඟක් වෙලාවෙ යන්නේ මට. ඉතින් අම්ම ඔය විදිහට අයින් කරගෙන සෝද ගන්න ඕන. සෝදලා ඔක්කොටම කලින් මේ ඔය ටික සෝදලා ඉවර වෙලා මේ හොඳට يعني මම දැන් අද ඔය චිකන් ලෙග්ස් හදන්නේ ලෙග් එක පිටින්මයි. ඒ නිසා මේ අනිවාර්යයෙන්ම චිකන් ලෙග් එක හොඳට පිහකින් ඉරන්න ඕන. නැත්නම් ඒකට මිරිස් වදින්නේ නැහැ. තැම්බෙන්නත් හොරයි. ওই විදිහට ඉරලා අපි මේ එක 3-5 දාලා අනලා තියුවට පස්සේ හොඳට 3-5 කා වැදෙනවා. හොඳට සැරට තියෙනවා. ওই විදිහට චිකන් ටික ඔක්කොම ඉරාගෙන ඊගාවට මම හදන්නේ චිකන් එකට ඕන කරන ලුණු තක්කාලි හැම මිරිස් ටික කපලා දාගන්න. මම දැකලා තියෙනවා මේ සමහර වීඩියෝස් වල මේ චිකන් ටික හදන්න කලින් ඒගොල්ලෝ මේ මැරිනේට් වෙන්න ෆ්‍රිජ් එකේ තියලා තියෙන 3-5 එහෙම දාලා. ඉතින් මම නම් එහෙම තියලා හදලත් නැහැ. මේ මම හදන්නේ ওই විදිහට ඔක්කොම කපලා දාලා ඒ ටික අනලා තියලා මේ පස්සේ තෙලට දා ගන්නවා. ඉතින් මම හිතනවා අර විදිහයි මේ විදිහයි දෙකම එකයි කියලා. හැබැයි රසය නම් වෙනසක් තියනවාද කියලා මම දන්නේ නැහැ. මොකද මම මේ විදිහට හදලා නැති නිසා. ඔය විදිහට ඔක්කොම කපලා චිකන් එකටම දා ගන්නවා. ඊට පස්සේ ඒකට ඕන කරන සුදු ලුණු දා ගන්නවා. මන්ට ඔය වෙලාවේ කරපිංච දාන්න අමතක වුණා. ඊට පස්සේ මට මතක් වුණා මම උදේ අච්චිලා ගෙදර ගිය වෙලාවේ කරපිංච අත්තක් ගෙනාවනේ කියලා. මං ඊට පස්සේ අවසානයේ තමයි කරපිංච එකතු කරන්නේ. නැත්තම් මට කරපිංච අමතක වෙලා තමයි තිබුණේ. ඊට පස්සේ අන කරන 3-5 බඩු ටික දා ගන්නවා. මිරිස් කුඩු ගම්මිරිස් කුඩු ටිකක් නම් අද පොඩ්ඩක් වැඩි වුණාද කහද. කහ කුඩු බෙදපු 3-5 හැඳි දෙකක් විතර. කුරුඳු කුඩු සාමාන්‍යයෙන් මම මස් මාළු හොදි වර්ග හදනවා නම් කුරුඳු කුඩු එකතු කර ගන්නවා.
ඊට පස්සේ ලුණු සාමාන්‍ය ටිකක් වැඩියෙන් දාගත්තා. මොකද මේ දැන් අර ඉන්දියාප්ප කන්නනේ හොද්ද හදන්නේ. අර වතුර ගොඩක් දැම්මම හොදි වලට මේ අර ලුණු ගතිය මදි. ඒ නිසා මම ලුණු ටිකක් වැඩියෙන් දාගත්තා. හැබැයි වැඩි උනේ නැහැ. ඉතින් ඔය ඔක්කොම එකට අනලා පැත්තකින් තියලා මම ජාති ගාවට ලිපේ තියලා ඉවරලා මිරිස්කුට් ටිකක් දාගත්තා කළු පාට වෙන්න. මිස්ටික් කළු වීගෙන එනකොට චිකන් කැලි ටික එකතු කරගන්නවා. එකතු කරලා තෙලින් ටිකක් තැම්බෙන්න තියනවා කලවම් කරලා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්නවා. මම ඉතින් ඔයාලට ඒක අලුතෙන් කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දන්නවනේ මටත් වඩා හොඳට චිකන් හදන්න. ඉතින් මේ විදිහට තමයි මම හදන්නේ. ඉතින් චිකන් එක ওই විදිහට හැදෙනකම් ඊගාවට මම හදාන්නේ ඉන්දියාප්ප එක හදන්න උවමනා කරන උණු වතුර එක ලිපෙන් තියාගන්න. මම වෙනදට නම් ඉන්දියාප්ප හදන්නේ ලිපේ. එතකොට ගොඩක් හදන නිසා අද රයිස් කුකර් එකේ හදා ගන්නවා. ස්ටීමර් එක ලිපේ තියන්න උවමනාවක් නැහැ ටිකක් හදන නිසා හින්දා. ඉතින් මට වෙච්ච හොඳ වැඩේ තමයි ඉන්දියාප්ප හදන්න හදනකොට ඉන්දියාප්ප වංගෙඩිය නංගිලා ගෙදරට අරගෙන ගිහිල්ලා ගෙනත් දීලා නැහැ. මම හොයලා බැරි පාර අල්ලපු ගෙදර නැන්දගෙන් තමයි ඉන්දියාප්ප වංගෙඩිය අරගෙන ආවේ. ඉතින් ඔය වගේ හොඳ වැඩත් වෙනවා වැඩ කෑම හදන්න ගියාම. මම හිතනවා ඕගොල්ලන්ටත් එහෙම වෙලා ඇති කියලා. ඉතින් ওই විදිහට මේ ඉන්දියාප්ප වට්ටි වල මම තෙල් ටිකක් ගා ගන්නවා. මේ පොල් තෙල් ටිකක්. මොකද මේ අර ඉන්දියාප්ප වට්ටි වල එතකොට ඉන්දියාප්ප ඇලෙන්නේ නැහැ. ගලවනකොට අර පොල් තෙල් පොඩ්ඩක් ගෑවට පස්සේ මම ඔය විදිහට හැම ඉන්දියාප්ප වට්ටියකම පොල් තෙල් ටිකක් ගා ගන්නවා. ඉන්දියාප්ප වංගෙඩියෙත් පොල් තෙල් ටිකක් ගා ගන්නවා. මේ එතකොට අර පිටි වංගෙඩිය පුරාම ඇලිලා එහෙම තියෙන්නේ නැහැ. ඔය විදිහට ඉන්දියාප්ප වංගෙඩියේ පොල් තෙල් ටිකක් ගා ගත්තම අර කතාවකුත් තියෙනවනේ වැඩක් කරනකොට මේ ඒක කරන්න කට්ටිය ගොඩයි නැතිකොට කවුරුත් නැහැ කියලා. දැන් මේකත් ඒ වගේ තමයි. මම ඉන්දියාප්ප හදනකොට මේ අපේ බබත් ඇවිල්ලා ඉන්දියාප්ප හදන්න ලෑස්ති. පස්සේ එයාට ඒක දෙන්නේ නැහැ කියලා තරහ වෙලා ගියා. ඉතින් දෙයියනේ පුළුවන් වැඩක් එයාට බැහැනේ. ඉතින් අවසානයේට නම් පොඩ්ඩක් ඉතින් ওই ඉතුරු වෙන ටික මම එයාට දෙනවා සෙල්ලම් කරන්න. මේ ඉතින් එයා තරහ වෙලා ගියා. ඉතින් මම කිව්වා කවුරුත් කරන්නේ නැහැ මම කරන්න ගන්නකොට තමයි මේ ඔක්කොම කියනකොට එයා තරහ වෙලා ගියා ඉතින්. ඉතින් එයාටත් පොඩි ওই විදිහට සද්දයක් දාලා මං ඉන්දියාප්ප ටික ওই විදිහට මිරික ගත්තා. මේ ඒ ඉන්දියාප්ප වංගෙඩියෙන් හරි ලස්සනට මේ පොඩිවට තමයි මිරිකුනේ. මට බාස හිතෙනවා අපේ වංගෙඩියට වඩා එක හොඳට මිරිකෙනවා කියලා. මේ ඉතින් ওই විදිහට තමයි මං අද ඉන්දියාප්ප ටික හදලා ඉවර කරගත්තේ. ඉතින් ওই විදිහට ඔක්කොම හදලා ඉවර වෙලා අද අපේ ගෙදර හදලා තියෙන රැට ඉන්දියාප්ප හදලා චිකන් හොදි හදලා පරිප්පු. කොහොමද රස? දැක්කම රස පාටයිනේ. ඇත්තටම රසට තිබුණා. අද හදපු ඉන්දියාප්ප එකේ හොදිරලයි රස බලනින් ගමන් මං අදට ගිහිල්ලා එන්න. ඉතින් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මං අලුත් වීඩියෝ එකක් අරන් එනකම්. ඉතින් මේ කෑම එකේ අපේ පොඩ්ඩගේ කමෙන්ට් එකත් කොහොමද කියලා බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න. බුදු සරණයි හැමෝටම.